ඔන්න ඉතින් උදේට මේ ලස්සන වීව් එකත් බලාගෙනම තමයි මම නැගිටින්නේ. ඉතින් එන්නකෝ අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලන්න. විශේෂ ගමනක් යන්නත් තියෙනවා. ඉතින් අද දවසම මාත් එක්ක දිගටම ඉන්න. ඉතින් ඔයාලට කොහොමද මේ දවස්වල කට්ටිය අවුරුදු වලට ලෑස්ති වෙනවද? මම දැන් මේ ලෑස්ති වෙන්නේ අද හවසට විශේෂ වැඩකුත් තියෙන නිසා ඉක්මනට මගේ දවසේ අනිත් වැඩ කටයුතු ටික ඉවර කරගන්න. ඉතින් මේ කරන්නේ වොෂින් මැෂින් එකට දාන රෙදි ටිකයි අනිත් ටික මං අලුත්ම ටික වොෂින් මැෂින් දාන්න නැහැ. ඒ ටික මං හොද ගන්නවා අතින්. ඉතින් ඒ ටික වෙන් කරගන්න එක තමයි මේ මම දැන් කරන්නේ. මං හිතනවා ඔගොල්ලන්ටත් ඒක හොඳ ටිප් එකක් වෙයි කියලා. මොකද ගෙනපු ගමන්ම ඉඳන්ම අලුත් ඇඳුමුත් වොෂින් මැෂින් දැම්මොත් ඒවා ඉක්මනටම පරණ වෙන්න බලනවා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ අද මගේ කටහඬේ පුංචි වෙනසක් ඔයාලට ඇති. පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ. ඒක ගණන් ගන්න නැතුව මගේ වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් ඒ වැඩේ ඉවර වෙලා ඔන්න මම දැන් මේ ලෑස්ති වෙනවා. අනිත් වැඩ ටික කරන්න කලින් මම මූණ හොදලා පිරිසිදු වෙලා හොඳ ඇඳුමක් දාගන්නවා. ඉතින් මේ තමයි මම යූස් කරන දේවල්. මම උදේට අනිවාර්යෙන් වොෂ් එකක් දාගත්ත ගමන් මගේ ඩියෝඩ්‍රන්ට් එක යූස් කරනවා. මට නම් ඇත්තටම රෙක්සෝනා එකේ ඩියෝඩ්‍රන්ට් එක තමයි දැනට හොඳයි කියලා හිතලා තියෙන්නේ. තව බ්‍රෑන්ඩ් පාවිච්චි කරලා තියෙනවා. ඒත් මට ඒවා හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ දවස්වල ගොඩක් අවුව නිසා මම සන්ස්ක්‍රීම් එකක් යූස් කරනවා උදේන්ම. ඊට පස්සේ මේ දවස්වල මම සුවඳට ඉන්න යූස් කරන්නේ කොලොන් එකක්. මේ දවස්වල තියෙන අවුවත් එක්ක හැම ගොඩක් වියලෙනවා. ඒක නිසා සන්ස්ක්‍රීම් එක දාලා ඉවර වෙලා අත්වලයි කකුල්වලයි මම මෙන්න මේ වැස්ලින් එක යූස් කරනවා. ඊට පස්සේ මගේ මෙන්න මේ කොහොඹලී පනාවෙන් කොණ්ඩෙත් හොඳට පීර ගමුකෝ. ඔන්න ඉතින් ඔය ටික තමයි මගේ මෝර්නිං ස්කින් කෙයා, හෙයා කෙයා,
දෙකටම යූස් කරන දේවල් සහ මම කරන විදිහ තමයි මම මේ ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඇත්තටම මේ දේවල් හැමදාම එක්කම විදිහම නෙවෙයි. මේ දවස් ගෙවන විදිහ තමයි අද මම මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් එන්නකෝ මාත් එක්ක මල් ටිකක් කඩන්න යමුද? අපිට වත්තේ තමයි එක මල් ගහක් තියෙන්නේ. ඒත් එතනට නිතරම යන්න අමාරුයි. මොකද වත්ත තියෙන්නේ ටිකක් පල්ලමක. ඒක නිසා මම මේ විදිහට අපේ කඩේ කිට්ටුවම තියෙන මල් වලින් ටිකක් කඩාගෙන නම් මෙතන මේ අටපෙතිය මල් යායක්ම තියෙනවා. මමත් ළඟදීම පටන් ගත්ත ස්ක්‍රිප්ටිං කරන වැඩේ තමයි දැන් මේ කරන්න යන්නේ. ඉතින් මෙන්න මේ ලස්සන වීව් එකත් බලාගෙන ඒ වැඩේ කරන්න මං ගොඩක් ආසයි. ඉතින් දැන් අපි උදේට කමුකෝ. අද අපේ ගෙදර මඤ්ඤක්ක තම්බලා තියෙනවා. ඉතින් මම නම් ගොඩාක් ආස කෑමක් තමයි මේ. ඉතින් අර උදේ මම වෙන් කරගත්ත රෙදි වලින් මම අතින් සෝදන රෙදි ටික සෝදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් තමයි අද මට බෙඩ් එක හදන්න ටයිම් එකක් හම්බුනේ. ඉතින් එන්නකෝ චුට්ටක් අස් කරන්න තියෙනවා. ඒ ටිකක් දැන් අස් කරගෙන
හවස විශේෂ වැඩකුත් තියෙන නිසා ඉක්මනින් තියෙන වැඩ මොනාද කියලා බලලා අපි ඉක්මනට කරගමු. ඉතින් එන්නකෝ මාත් එක්ක අපේ ගේ ළඟම තියෙන මිනි සුපර් එකට යමු. මට චූටි බඩු වගේක් ගන්න තියෙනවා. මං ඔයාලට කලින් වීඩියෝ එකකත් කිව්වා මම ග්‍රොසරීස් වැඩිය ගෙදර ගොඩ ගහගෙන නැහැ. මොකද මම ඉන්නේ ටවුන් එකේම නිසා මට ලේසි. ඉතින් මේ අවශ්‍ය දේවල් ටික ටික තමයි මම ගන්නෙ. හරි. මොකක් හරි සත්කාරයක් කරන්න ඕනි කියලා. එදත් ඔයාලත් එක්ක කරාට පස්සේ මට ආයේ තාම මුකුත් කරන්න ටයිම් හම්බුනේ නැහැ. ඉතින් මගේ ඇස්සට පොඩ්ඩක් කළු වෙලා මොකද ටිකක් නිදා ගන්න ඉතින් වෙලා යන නිසා ඉතින් මං හිතුවා අද ඒකටත් ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනි කියලා. ඉතින් මේ වෙලාවේ මම මේ යොදාගන්නේ කෝපි කුඩුයි අර්තාපල් අලවල යුෂයි. ඊට පස්සේ මූණට අද මං හදාගත්තේ කඩල පිටි, කහයි, දෙහි, වතුර ටිකකුයි දාලා මිශ්‍රණයක්. ඒක තමයි දැන් මේ ගාගන්නේ. ඉතින් කොච්චර වැඩ තිබුණත් විශේෂ වැඩක් යොදාගෙන තිබුණත් මම නම් හිතන්නේ තමන්ගේ ඩේලි රූටින් එකත් කොහොම හරි ටයිම් ඇඩ්ජස්ට් කරගෙන යන්න ඕනේ කියලා. මොකද එහෙම නැති වුණොත් රූටින් එක චුට්ටක් හරි බිඳුනොත් අපේ වැඩේ දිගින් දිගටම කම්මැලිකමේ කරන්න නැතිව ඉන්න අපි පුරුද්දක් කරගන්න නිසා. ඉතින් ඔන්න දැන් මම මෙහෙම තමයි රෙඩි උනේ. අපි යන්න හදන්නේ දැන් වෙඩින් එකකට. ඉතින් මම දැන් ආස නැහැ ගොඩාක් දිලිසෙනේ වඳින්න. ඒක නිසා තමයි මම මේ වගේ නෝමල් ෆ්‍රොක් එකක් ගත්තේ. ඒකට ජුවලරීස් මේ විදිහට දාලා සිම්පල් මම මේකප් කරන්නත් ගොඩක් ආස නැහැ. මොකද මට මේකප් කරාම මගේ මූණේ හැඩය වෙනස් වෙනවා. මම ඒකට ආස නැහැ. ඒක නිසා. ඉතින් අද අපේ මාමගේ දුවගේ වෙඩින් එක මේක නයිට් ෆන්ක්ෂන් එකක් තමයි තිබුණේ. ඉතින් අපි ඒකට යන්න තමයි රෙඩි උනේ මේ විදිහට. ඉතින් ආපහු ලොග් එකකින් ඔයාලව බලන්න ඉක්මනින්ම එන්නම්.